අයිබෝවන් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම අදත් සුපුරුදු සෙනෙහසින් මම අපේ ලයිෆ් UK YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක මොනව ගැනද කියලා වීඩියෝ එකේ මුල දැක්කම දැනටමත් ඔයාලා දන්නව ඇති. අද වීඩියෝ එක කරන්න කලින් මම ඔයාලට මතක් කරනවා අද ඉංග්ලන්ඩ් වල ටයිම් එක චේන්ජ් වුණා. ඒකත් මතක් කරන ගමන් අද වීඩියෝ එකට යමු. ඉතින් ටයිම් එක චේන්ජ් වුණ එක ගැන වැඩි විස්තර මම වීඩියෝ එකේ මැදදී කියන්නම්. ඔයාලා දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අපි මේ ජැක් ඕ ලැන්ටර්න් එක හදන්න ටෙස්කෝ එකෙන් තමයි පම්ප්කින් එක ගෙනාවේ. මෙහි ෆාම් වල මේ සීසන් එකට ගන්නම වට්ටක්ක හිටවනවා. මේවා විවිධ පාට ඒවා තියෙනවා. කියන්නේ තැඹිලි පාට, සුදු පාට, ඒ වගේම තමයි විවිධ හැඩ තියෙනවා. දිග, රවුම් ඒ වගේ විවිධ හැඩ ඒවත් අපිට සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. ඉතින් අපේ ලැන්ටර්න් එක හදන්න දුව තමයි ඩිසයින් කරේ. පුතාට ඕන විදිහට තමයි ඒක කරේ. මුලින්ම පැන්සලෙන් ඇඳලා තමයි කැටයම් කැපුවේ. දැන් බලන්නකො කපන විදිය. මුලින්ම උඩින් කපලා টොප් එක අයින් කරා. ඒක ටිකක් හරි අමාරු වැඩක් වුණා. මොකද මේක හරි ඝනකමයි. අඟලක් විතර ඝනකම තිබ්බා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මුලම ටික අපි කපලා අයින් කරගත්තේ. හීනි උලක් තියෙන පොඩි පිහියක් තමයි අපි ඒකට පාවිච්චි කරේ. ඉතින් මේ විදිහට කපලා টොප් එක අයින් කරාට පස්සේ හැන්දකින් සූරලා තමයි යට ඉවත් කරේ. ඉතින් ඒකට ගොඩාක් තිබ්බා. මේක වට්ටක ගෙඩි ගොඩක් මෝරලා තිබ්බේ නැහැ. ඉතින් ලැන්ටර්න් එක හදනවා බලන ගමන් මම ටයිම් එක චේන්ජ් වෙච්ච ආකාරයත් ඔයාලට පොඩ්ඩක් විස්තර කරන්නම්. ඉතින් අද උදේ පාන්දර 2 වෙනකොට තිබ්බ වෙලාව ආපස්සට පැයක් අරගෙන ආපහු එක කරලා. ඊට පස්සේ මොකද උනේ ලංකාවයි එංගලන්තේ අතර කලින් තිබ්බේ පැය 4:00ක වෙනස පැය 5:00ක් වුණා. ඉතින් මේකට කියන්නේ ෆෝල් බෑක් කරනවා කියලා. පැයක් ආපස්සට ගන්නවා. ඉතින් ඒකින්ද තමයි අද ඉඳන් කාලය පැය 5:00ක වෙනසක් වුණේ ලංකාවයි එංගලන්තේ අතරේ. ඉතින් මේ වෙනස ලබන අවුරුද්දේ මාර්තු මාසයේ අන්තිම සතියේ ඉරිදා වෙනකම්ම තියෙනවා. ඊට පස්සේ මාර්තු මාසයේ අන්තිම ඉරිදට ආපහු ඉස්සරහට පැයක් ගන්නවා. ඒකට කියන්නේ ස්ප්‍රින්ග් ෆෝවර්ඩ් කරනවා කියලා. ඉතින් මේක ෆෝන්, ටැබ්, ලැප්ටොප් වල ඔටෝමැටික් ටයිම් එක චේන්ජ් වෙනවා. ඒ වුණාට ක්ලොක් වල කියන්නේ බිත්තියර්ලෝස් වලයි වොච් වලයි අපි මැනුවල් චේන්ජ් කරන්න ඕනේ. ඉතින් ඉංග්ලන්ඩ් වල විතරක් නෙවෙයි යුරෝපයේ, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ වගේ රටවලත් මේ ටයිම් එක චේන්ජ් කරනවා. ඉතින් ඔයාලගේ යාළුවෝ හරි නෑදෑයෝ හරි මේ රටවල ඉන්නවා නම් එයාලට කෝල් කරනකොට මේ ටයිම් චේන්ජ් එක ගැන අවබෝධයක් තියාගන්න. එහෙම නැත්නම් එයාලා කෝල් වලට ආන්සර් කරේ නැත්නම් ඔයාලා බැන බැන ඉන්න එපා. කෝල් ගන්නවා ඒගොල්ලෝ ආන්සර් කරන්නේ නෑ කියලා. දැන් ඉතින් අපි ආයෙත් වීඩියෝ එක දිහාට යමු. බලන්නකො මේක ඇතුලේ මද අයින් කරාට පස්සේ තියෙන විදිය. ඉතින් ඊට පස්සේ තමයි ඇස්, නහය, කට ඒවා ඩිසයින් කරේ. ඒවත් පැන්සලෙන් ඇඳලා ඊට පස්සේ තමයි පිහියෙන් කැපුවේ.
2යි කටයි 9යි හදන්න තමයි ගොඩක්ම අමාරුනේ. පුංචි පුංචි කොටස්නේ ඉතින් අත කපා ගන්න තුව කරන්නත් එපැයි. You scare me. Just look terrifying. Can I see? And I got a flashlight. කට හදන්න ගිහින් ඔන්න මගේ පිහියත් කැඩුවා යා. ඊට පස්සේ ලොකු පිහියකින් කපන්න හැදුවට ඒක හරිය අමාරු වැඩක් වුණා. මොකද පොඩි පොඩි කොටස්නේ කපන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කොහොම හරි හිමින් සැරේ අර කැඩිච්ච පිහි කෑල්ලෙන්ම තමයි ආපහු අපි මේක කපලා ෆිනිෂ් කරේ. ඉතින් දුවගේ වැඩ හරිම නීට්. ඒක ඔක්කොම ෆිනිෂ් කරාට පස්සේ පුතා තමයි ලයිට් එකක් හොයලා ඒකට සෙට් කරේ. ඉතින් ඒක අඳුරේදී තමයි ලස්සනටම දකින්න පුළුවන්. කාමරේ ලයිට් එක ඕෆ් කරලා පම්කින් එක ඇතුලේ ලයිට් එක ඔන් කරාට පස්සේ ලස්සනට ඒක දකින්න පුළුවන් වුණා. ඉතින් දැන් මේ ලැන්ටර්න් එක හදන්නේ හැලෝවීන් වලටනේ. දැන් මම ඔයාලට පුංචි විස්තරයක් කියලා දෙන්නම් හැලෝවීන් ගැන. හැලෝවීන් සමරන්නේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා. මේක ආරම්භ වුණා කියලා කියන්නේ අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයෙන් තමයි. ඉතින් හැලෝවීන් සැමරීම වර්තමානයේ වෙනකොට නම් ගොඩක් යුරෝප රටවල ඇමරිකාවෙත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉස්සර මේ ලැන්ටර්න් හදන්න ටර්නිප් තමයි ගොඩක් වෙලාවට භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ටර්නිප් වලින් කැටයම් කරන එක අමාරු වැඩක් හින්දා වර්තමානයේ වට්ටක්ක වලින් මේ ජැකෝ ලැන්ටර්න් හදනවා. ඉතින් මේ හැලෝවින් ඇඳුම් අඳින එකත් ගිරි දැල්වීම කියන්නේ බොන්ෆයර් නයිට් කියලා වෙනම අර අහස් කුරුවගේ වපත්තු කරන එකක් තියෙනවා. මෙහි උත්සවයක්. ඉතින් ඒවා ඊළඟට හොල්මාන් කතා කියන ඒවා වර්තමානයේ මේ හැලෝවින් වලට එකතු වෙලා තියෙන අංග වෙනවා. සමහර කිතුණුව නම් මලවුන්ගේ සොහොන් වලට ගිහිල්ලා ඒවා ඉටිපත්නම් දැල්වීම සිද්ධ කරනවා. මේක අතීතයේදී සෙල්ටික් උත්සවය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒක අර්ථ ගන්නවන්නේ මලවුන්ගේ ආත්මයන්ට නැවත පොළොවට එීමට හැකි වෙනවා කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මේ පහන් දල්වන ඒවා කරලා මලවුන් පන්නලා දාන්නේ ගෙවල් වලට එන අය. වර්තමානයේ නම් අවතාර ඇට සැකිලි මකුළු වගේ බියජනක රූප වලින් ගෙවල් අලංකාර කරනවා. ඊට අමතරව මේ පුංචි ළමයි මේ සත්ව රූප ඇට සැකිලි ඒවා තියෙන ඇඳුම් ඇඳගෙන ගෙවල් ගානේ යනවා රස කැවිලි ලබා ගන්න. ඒ කියන්නේ ගෙවල් ගානේ ගිහපුවම දැන් ගෙවල් වල ඉන්න අය හිතන්නේ ඒ එන්නේ අවතාර කියලා. මරිච්චාගේ අවතාර එනවා කියලා ඒගොල්ලෝ එලවන්න අර ස්විච් ಜಾති මේ ගොඩක් ස්විච් ಜಾති තියෙනවා ඒව තමයි දෙන්නේ. ඉතින් ළමයි වෙනම බාස්කට් එහෙම අරගෙන තමයි ගෙවල් ගානේ යන්නේ. ඉතින් එදාට ළමයි කණ්ඩායම විදිහට එකතු වෙලා ගෙවල් ගානේ යනවා හවස් වෙනකොට. ඒ කියන්නේ අඳුර වැටිගෙන ආවට පස්සේ තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒක සම්ප්‍රදායක් විදිහට දැන් හැම අවුරුද්දකම සිද්ධ වෙනවා. ඉතින් මේ කාලේට ගොඩක් වෙලාට සුපර් මාකට් වල කලින්ම වට්ටක්ක එහෙම ගෙනල්ලා තියෙනවා. මේ ලැන්ටර්න් හදන්න හැමෝම ඒවා අරන් යනවා. ඊට අමතරව ළමයින්ට අඳින්න ඇඳුම් හොල්මන් අවතාර වගේ print කරපු ඇඳුම් ඊළඟට ඇට සැකිලි ඒ වගේ විවිධ දේවල් විකුණන්න තියෙනවා සුපර් මාකට් වල. ඊළඟට රස කැවිලි විශේෂයෙන් ගොඩක් ටොපි වර්ග චොක්ලට් ස්වීට් ಜಾති ගොඩක් තියෙනවා. මෙහි ඒවා හරියට විකිරෙන කාලයක් තමයි මේ. අපි වැඩ කරන ෂොප් එකෙත් ඉතින් කලින්ම දැන් මාසෙකට විතර කලින් ඉඳන්ම ගෙනල්ලා තියෙන්නේ ඒවා
හරියට මේ ඉක්මනටම මේ දවස්වල විකිනෙනවා. ඒත් එක්කම තමයි දැන් ඉඳන්ම ඉතින් ඊළඟට ලෑස්ති වෙනවා ක්‍රිස්මස් වලට. ඒවටත් දැන් ඉඳන්ම ඔය ಜಾති ඔක්කොම ගෙනල්ලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්මස් කාඩ් ඒ වගේ දේවල් ඊට අමතරව ස්වීට් ಜಾති චොක්ලට් විශේෂයෙන් ඉතින් එහෙම වෙනස්ම සංස්කෘතියක් තියෙනවා මේ ක්‍රිස්මස් හැලෝවින් ඒ වගේ දේවල් වලට මේ රටවල් වල. ඉතින් ඒ ගැන වැඩි තොරතුරු දැනගන්න ඔයාලා දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ගොඩක් විස්තර මම අලුත් දේවල් ඔයාලා දන්නේ නැති දේවල් අරගෙන එනවා ඉස්සරහට. Oh. ඉතින් subscribe කරලා නැති අය subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. Thank you.